ආයුබෝවන්. 2026 වර්ෂය ඔබ සියලු දෙනාටම සුවිශේෂීම වර්ෂයක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ 2026 වර්ෂය කියන්නේ ඔබ සියලු දෙනාගේම ජීවිතවලට දැඩි ලෙස බලපෑමක් ඇති කරන සුවිශේෂී මාසයක්. ඉතින් ජීවිතේ සැලසුමකට අනුකූලව නිවැරදි අනාවැකි මගින් ජීවිතේ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් 2026 වර්ෂය කොහොමද සැලසුම් සහගතව කටයුතු කරන්න කියලා දැනගන්නට අවශ්‍ය නම් මේ වීඩියෝ අවසාන වන තුරුම ඔබ නරඹන්න. ඒ වගේම තමයි සැලසුමකට අනුකූලව වැඩ කටයුතු කරන ඔබ ජ්‍යොතිෂ අනාවැකි මගින් ජීවිතේ සාර්ථක කරගන්නට අවශ්‍ය නම් චිරංජීවනි YouTube නාලිකාව subscribe කරලම ඉදිරි වීඩියෝත් සමග අපත් සමග රැඳී සිටින්න. කන්‍යා ලග්න හිමි ඔබට මේ 2026 වර්ෂය කියන්නේ ඉතාමත්ම සුවිශේෂී වර්ෂයක් බවට පත්වෙන එක නොඅනුමානයි. මොකද මේ කියන දේවල් ටික හරි හැටි ඔබ අවධාරණය කරගත්තොත් 2026 වර්ෂය අර අපි කියන වගේ ධනය උතුරන පුද්ගලයෙකු බවට පත් කරලා ධන කුවරයෙකු බවට පත් වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානය වෙනතෙක් නරඹන්න කියන එකඳු කරුණක්වත් අමතක නොකර වැඩ කටයුතු කරන්න හොඳින් අවධාරණය කරගෙන කටයුතු කරන්න. වගේම මේ වීඩියෝ එකට ප්‍රථමයෙන් මම කියනවා මේ තියෙන කාල නිර්ණයන් හරි හැටි ගණනය කිරීමකින් යුක්තව තමයි ඔබ වෙත පවසන්නේ. එම අවස්ථාවන් වලදී ජ්‍යොතිර්විද්‍යානුකූලව ඔබට පැහැදිලි කරොත් බොහෝ දෙනාට මේ වටහෙන ප්‍රතිශතය අවම වෙන නිසා ඉතාමත්ම සරල ආකාරයට ලේසි ආකාරයට සියලු දෙනාට වැටහෙන පරිදි මේ අනාවැකි පළ කිරීම මම සිදු කරන්නේ. මොකද ජීවිතයේ දියුණුව ළඟා කර ගැනීමට අවශ්‍ය නිසා. මොකද ජ්‍යොතිර්විද්‍යානුකූලව කරුණු දැන ගැනීමට අවශ්‍ය පුද්ගලයින් මම මේ කියන කාල සීමාවල් තුළ ග්‍රහ ගෝචරයෙන් අරගෙන බලන්න, ලිත අරගෙන ඒ ලිතේ ග්‍රහ ගෝචරයෙන් කොහොමද පිහිටන්නේ කියන එක බලන්න. එතකොට ඒ ග්‍රහ ගෝචරයන්ගේ දෘෂ්ටි වැටීම් වගේම ඔවුන්ගේ බලවත් වීම පිළිබඳව සලකලා බැලුවොත් තමන්ට මේ දේවල් පැහැදිලි වෙයි. ඉතින් කන්‍යා ලග්න හිමියනි මේ වර්ෂය ඔබට සුවිශේෂී වර්ෂයක්. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි ඔබට පෙබරවාරි 3 වෙනිදාගේ සිට අප්‍රේල් 11 වෙනිදා දක්වා කාල සීමාව දින මතක තියාගන්න. පෙබරවාරි 3 අප්‍රේල් 11 සුවිශේෂී වර්ෂයේ සුවිශේෂීම කාල සීමාවක් බවට පත් වෙනවා. මේ කාල සීමාව අතරතුරේදී තමන්ගේ රැකියා අවස්ථා දියුණු කර ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බවට පත් වෙනවා. මිල මුදල් අතින් වඩාත් සාර්ථකම කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ආර්ථිකය තමන් නොසිතූ ආකාරයක තත්ත්වයකට පවතීවි. හවුල් ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නපා නම් ව්‍යාපාරිකයන්ට මේ වර්ෂයේ මේ කාල සීමාව සුවිශේෂී. මොකද ඔබ දැඩි ලෙස ඔබගේ හිතේ තියෙනා වූ කරුණු කාරණා සාර්ථක කරගන්න හැකියාව ලැබෙන කාල සීමාවක්. හිතේ තිබුණු දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පෙබරවාරි 3 අප්‍රේල් 11 බිරසක වූ පුද්ගලයන් තමන් කරා පැමිණේවි. තරහවුණු මිතුරන් නැවත මිතුරු වෙන කාල සීමාවක් බවට පත් වේවි. විශේෂයෙන්ම ආරවුල් පැවතියා නම් මේ ආරවුල් නිරාකරණය වෙනවා. නීතිමය ගැටලු තිබුණා නම් නීතිමය ගැටලු සාර්ථක වෙනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි ඔබට ප්‍රේම සම්බන්ධතාවලට ඉතාමත් අසුබදායක කාල සීමාවක් නේ 2025 පෙබරවාරි මාසයේ අප්‍රේල් වෙනකොට ඇති වුණේ මාර්තු අප්‍රේල් වෙනකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ යාළු මිත්‍රයෝ සංශෝධනය කරන්නට වෙන්නේ නැති ප්‍රේම සම්බන්ධ නිසා බාධාමත් වීම කියන එක ඇති වෙන්නේ නැති ඔය ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන් මේ කාල සීමාව පෙබරවාරි 3 අප්‍රේල් 11 කාලයේදී. ඒ වගේම තමයි ඔබ ඒ ගන්න ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල විශේෂයෙන්ම භූමිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාර සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, දීර්ඝකාලීන සැලසුමක් යටතේ වෙන්න පුළුවන්, විදේශ ගමන් යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් තමන්ගේ ලියකියවිලි බාර දීමේ කටයුතු වලින් අවසානයේදී මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ අගෝස්තු 5 සැප්තැම්බර් 3. මේ අගෝස්තු 5 සිට සැප්තැම්බර් 3 වෙනකම් ඔබ හොඳින් මතක තියාගන්න ඔබගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන ඕනෑම දෙයක පෙබරවාරි 3 අප්‍රේල් 11 කාල සීමාව අතරතුරේදී ඔබ කරන ඕනෑම දෙයක හොඳ නරක සියල්ලෙහිම ප්‍රතිඵල තමන්ට එන්න පටන් ගන්නවා. අනිවාර්යෙන්ම අගෝස්තු 5 සැප්තැම්බර් 3 කාල සීමාව අතරතුරේදී. මොකද මේ කාල සීමාවේ ඔබට යම්තාක් දුරකට තමන් අර මුල් කාලේ කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් බවට නිසකවම පම් වෙනවා. ඒ වගේම තමයි තමන්ට සුබදායක කාල සීමාවක් නිසකවම ආර්ථිකය ශක්තිමත්
ශක්තිමත් වීමත් එක්ක හොඳ බපසරියක් නිර්මාණය වෙන කාල සීමාවක් බවට පත් වේවි. පෞල් ජීවිතය සම්බන්ධයෙන් උත් යම් තාක් දුරකට යහපත් මට්ටමක් ඇති වෙනවා. යම් කිසි පුද්ගලයෙක් පවසනවා නම් ඔබට මේ වර්ෂය ඉතාමත්ම සුබයි. කිසිම දෙයක් නැහැ. ආය කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. එය අසත්‍යයක්. සෑම ලග්න හිමියෙක්ටම සෑම පුද්ගලයෙකුටම හොඳ සහ නරක අතර දෝලනය වීමක් ඇති වෙනවා. හැබැයි කන්‍යා ලග්න හිමිය ඔබට අනෙක් ලග්න වලට සාපේක්ෂව වඩා සුවිශේෂී. මොකද මේ කාල සීමාවේ ගුරු 11 වෙනිදාට පැමිණෙනවා. සෙනසුරු දිග්බල ස්ථානයක් වන 7 වෙනි ගමන් කරනවා. ඉතින් සුවිශේෂී වර්ෂයක්. ඒ වර්ෂයේදී Taman ප්‍රවේශම් විය යුතුයි. අප්‍රේල් 16 ජූලි 24. අප්‍රේල් 16 සිට ජූලි 24 කලකෝලහල ඇති වෙන්න පටන් ගන්නවා. ශරීර සෞඛ්‍යය තරම් යහපත් තත්ත්වයක් උදාවන්නේ නැහැ. කැපීම් තුවාලුණත් මේ කාල සීමාව අතරතුරේදී ඇති වේවි. අධික ලෙස ධනහානි වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පෞල් ජීවිත අතරතුරේදී නම් සැලකිලිමත් වෙන්න, ප්‍රවේශම් වෙන්න. මොකද මේ කාල සීමාව අතරතුරේදී Tamanට ඉක්මන් තීන්දුව తీරන ගන්න ප්‍රතිශතය වැඩි, ඕපාදූප අසන්නට ලැබෙන ප්‍රතිශතය වැඩි වෙනවා. මේ නිසාම පාඩු විඳින්න සිදු වෙනවා. විශේෂයෙන් ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් නම් වෙළඳ ව්‍යාපාර අතරතුරේදී Tamanට පමණ නොදැන Taman වියදම් කිරීමේ කටයුතු, පමණ නොදැන Taman ආයෝජනය කිරීමේ කටයුතු කරන්නට පෙළඹෙනවා. ඉතාමත් ගැටලු සාගත තත්ත්වයක් බවට පත්වෙන ඒ කාල සීමාවේ මොකද ඔබට කවුරුත් කියන දෙයක්වත් අහන්න හිතෙන්නේ නැහැ. ගොවිතැන් වැඩ කටයුතු කරනවා නම් Tamanගේ භෝග නෙලා ගැනීම, අස්වනු නෙලා ගැනීම මේ කාල සීමාව ආරම්භය කරන්නට එපා. කාල සීමාව අප්‍රේල් 16 ජූලි 24. මේ කාල සීමාවේදී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් කිසි දෙයක් ඔබ කරන්න එපා. වෙළඳ ව්‍යාපාර වෙන්න පුළුවන්, ණය තුරුස් වෙන්න පුළුවන්. Tamanට ලැබෙන්න තියෙන ණය නොලැබී ගිහිල්ලා Taman ණයකාරයෙක් බවට පත් වෙන්න පුළුවන් මේ කාල සීමාවේ. විශේෂයෙන්ම ඔබට හිතෙනවා හරි මම දැන් වාහනයක් ගන්නවා මේ කාල සීමාවේ මට මිල මුදලක් ලැබෙන්න තියෙනවා මේ නිසා මම වාහනය ගන්නවා අනාගතේ ලැබෙන්න තියෙන දේ පිළිබඳව හිතලා ඔබ වර්තමානයේ වැඩ කටයුතු කරනවා අනිවාර්යයෙන්ම ඕක අර පෙබරවාරි 3 වෙනිදා සිට අප්‍රේල් 11 වෙනිදා හොඳ කාල සීමාවේ මිල මුදල් එනකොට Tamanට හිතෙන දේ තමයි ඕක ඔන්න ඕකට ක්‍රියාමාර්ග ගන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම අප්‍රේල් 16 ජූලි 24 කාල සීමාවේ ඒ කාල සීමාවේ ඔබ ක්‍රියාත්මක වුණොත් ලැබෙන්න තියෙන මුදල් නොලැබී Taman මේ දේවල් කරන්න ගියොත් නිසකවම බාධා මතුවීම නම් සිදු වෙනවා. හවුල් ව්‍යාපාර අත්සන් කිරීම, Tamanගේ ගනුදෙනු කිරීම ප්‍රවේශමම කර යුතු කාල සීමාවක්. මෙලෙසම ප්‍රවේශම් විය යුතුයි නොවැම්බර් 13 දෙසැම්බර් 22. මේ කාල සීමාවේ වඩාත්ම ප්‍රවේශම් විය යුතු වන්නේ නීතිමය ගැටලු සම්බන්ධයෙන්. මොකද Taman කෙතරම් හොඳ වුණත් මේ කන්‍යා ලග්න හිමි ඔබට ওই කාල සීමාව අතරතුරේදී ඔබගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ඔබට පුංචි වෙහෙසක් වෙලා ලොකු ධනයක් උපයන්න හිතට දැනෙනවා. ඔබ කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත්, ගුණවත් පුද්ගලයෙක් වුණත් ඒ ගුණ යටපත් වෙලා දුර්ගුණ මතුවෙන කාලය තමයි නොවැම්බර් 13 දෙසැම්බර් 22. 2026 වර්ෂයේ මේ කාල සීමාවල් දෙක Taman ප්‍රවේශම්ම විය යුතුමයි. කාගෙන් හරි උපදේශන ලබාගෙන වැඩ කටයුතු කරනවා නම් ඉතාමත්ම සුබයි. ඒ වගේම ප්‍රවේශම් වෙන්න නොවැම්බර් 13 දෙසැම්බර් 22 කාල සීමාවේදී නීතිමය ගැටලුවක් පැන නැගීමේ හේතුවට අදාළ වෙන්නේ Tamanගේ පෞල් ජීවිතය. විවාහ ගැටලු විවාහ දෝෂ පවතිනවා නම් අනිකාගේ මතේ ඉවසන්නම වෙනවා කාල සීමාව නැත්තම් විවාහය දෙකඩ වීමක් වත් ඇතිවීමේ ඉඩ කඩ කන්‍යා ලග්න හිමි ඔබට පවතිනවා. විශේෂයෙන්ම ඔබගේ කුජ ලග්නයේ කුජ 7 වෙන්න කුජ 8 වෙන්න කුජ 10 වෙන්නේ ඉන්නවා නම් සැලකිලිමත්ම විය යුතු කාල සීමාවක් බවට පත් වෙනවා. එතකන් ඔබගේ ජීවිතේ හොඳ දියුණුවක් කරා ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි ඔබට මේ මාසය කියන්නේ මංගල යෝග උදාවන්නා වූ මාසයක්. Taman වටා විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබෙවි. මේ දේ ඇති වෙන්නේ පෙබරවාරි 3 අප්‍රේල් 11 කාල සීමාව අතරතුරේදී. ශරීර සෞඛ්‍යය වඩාත්ම යහපත් වෙන වර්ෂයක්. මේ වර්ෂ අතරතුරේදී Tamanට තිබුණු ගැටලු රෝග පීඩා හඳුනා ගැනීම පෙබරවාරි 3 අප්‍රේල් 11 කාල සීමාවේ හොයාගන්න පුළුවන් වෙනවා. එහි ප්‍රතිඵල අගෝස්තු 5 සැප්තැම්බර් 3 වෙනකොට Tamanට මේ ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ශාරීරික සෞඛ්‍යය යහපත්. හැබැයි Tamanගේ චන්ද්‍රයා 7 වෙන්නේ නම් චන්ද්‍රයා 11 වෙන්නේ නම් සැලකිලිමත් වෙන්න ශරීර සෞඛ්‍යය තරම් යහපත් වෙන්නේ නැහැ. රවි 7 වෙන්නේ ඉන්නවා නම් ඒ වගේම ප්‍රවේශම් වීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. මොකද සෙනසුරු 7 වෙන්නේ ගමන් කරන්නේ Tamanගේ ආමාශය ආශ්‍රිත යටිබඩ ආශ්‍රිතව රෝග පීඩා මත වෙන්න පුළුවන්. සත්කම් කරන්න පුළුවන් ඉඩ කඩ අනිවාර්යයෙන්ම අප්‍රේල් 16 ජූලි 24 කාල සීමාව අතරතුරේදී Tamanට ඇති වේවි. ප්‍රවේශම්ම විය යුතු කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමි ඔබට වඩාත් සාර්ථක වර්ෂයක් මේක.
මේ වර්ෂයේදී සිදුවන ග්‍රහමාරු පිළිබඳව තවත් වැඩිදුර විග්‍රහයක් කරන්න. ඉතින් සැලසුම් සහගතව දියුණු වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අහසින් ලොකු මුදල් කඩා වැටේගෙන බලාපොරොත්තුවෙන් ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න ආසාවෙන් ඉන්න පුද්ගලයන්ට තමයි මේ දෙනුම අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද තමන්ගේ ජීවිතය හරියට සැලසුම් කරගන්න. ඒ වගේම මේ තියෙන දේවල් 100%ක් වෙනවා 100%ක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අඩු වැඩි වශයෙන්. තමන්ගේ හොඳ කාල සීමාවේ හොඳ ග්‍රහ ගෝචරයක් තියෙන කාල සීමාවක තමන්ට හොඳ දසාවක් යනවා නම් උපත්ති කේන්දරයේ ග්‍රහයෝග බලවත් වෙනවා නම් ලැබෙන හොඳ තමන්ට හිතාගන්නවත් බැරි වේවි කන්‍යා ලග්න හිමියනි. හැබැයි තමන්ට එතරම්ම සුබදායක නැති කාල සීමාවක අසුබදායක කාල සීමාවක හොඳ ග්‍රහ දසාවක් හෝ හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් මේ දේවල් අවම වෙනවා. හොඳ නරක දෙකම අවම වෙලා මධ්‍යස්ථ ප්‍රමාණය කියන්නේ. ඉතින් ඊටාත්ම සැලකිලිමත් ඔබ වැඩ කටයුතු කරන්න ඔබගේ ජීවිතේ පැහැදිලිම නිසක පැහැදිලි වෙනසක් ඇති කර ගැනීමේ හැකියාව කන්‍යා ලග්න හිමි ඔබට මේ 2026 වර්ෂය තුල පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ ගුණ දෝෂ විවේචන සියල්ලක්ම අප ඊටමත් ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඉතින් ඔබගේ අදහස් උදහස් සියල්ලක්ම කමෙන්ට් මාර්ගයෙන් අපට දැනුම් දීම සිදු කරන්න. ඒ වගේම තමයි මාගේ පියාණන් සතුව මාගේ මුත්තණුවන් සතුව පැවති ඊටමත් වටිනා ජ්‍යොතිෂ දැනුම රාශියක් මා සතුව පවතිනවා. විශේෂයෙන්ම දශක ගණනාවක් පැරණි ග්‍රන්ථ, වසර 100 ගණනක් පැරණි පුස්කොළ පොත් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවීණම ජ්‍යොතිර්වේදීන් පළ කළ ලිපි 100,000 ගණනක් මා සතුව පවතිනවා. ඉතින් මම කැමති ඔබත් සමග ඒ දැනුම බෙදා ගන්න. ඒ නිසා ඔබට හැකියාව පවතිනවා තමන්ගේ ජ්‍යොතිෂමය ගැටලු අප වෙත යොමු කරන්න. පර්යේෂණයක් පවත්වා එයට තර්කානුකූල විසඳුම් ලබා දීමේ හැකියාව මා වෙත පවතිනවා. වගේම ඔබත් සමග මේ දැනුම බෙදා ගැනීමේ ආශාවකින් යුක්තව මා පවතිනවා. ඒ වගේම තමයි ඔබ තවමත් අපගේ චිරංජීවනී YouTube නාලිකාව subscribe කරලා නැතිනම් මාසික ලග්න පලාපල, දවසේ ලග්න පලාපල වගේම ප්‍රබල ග්‍රහමාරු පිළිබඳව දැනගන්න, ජ්‍යොතිෂමය ගැටලු අපත් එක්ක සාකච්ඡා කරන්න චිරංජීවනී YouTube නාලිකාව, චිරංජීවනී Facebook නාලිකාව, චිරංජීවනී ඇස්ට්‍රොලොජි TikTok නාලිකාව follow කරලා ඔබගේ අදහස් අපත් සමග බෙදාගෙන ඔබගේ දැනුම තීව්‍ර කරගන්න අපත් සමග එකතු වෙන්න. මම ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල ඔබ සැමට තෙරුවන් සරණයි.